කරන ශාස්ත්‍රපති වීරවිල හේමරතන සාමීන්ද්‍රයන් වහන්සේගෙන් එමෙන්ම අප පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවර්තනාධිපති දුරන්දර අප කල්යාණ මිත්‍රවර ශාස්ත්‍රපති විදියගම විජිත හිමිපාණන් මෙන්ම සහකාර පරිවර්තනාධිපති දුරන්දර ශාස්ත්‍රපති අපේ කල්යාණ මිත්‍රවර තුඹගස්වින්නේ ඥානසිරි හාමුදුරුව ඇතුළු මහා සංඝරුවනෙන් අවසරයි. මගේ සහෝදර ඇදුරු මඩුල්ල මෙහි සිටිනවා ලොකු ශක්තියක් හැමදාමත් අපේ පොඩි හාමුදුරුවනේ. 78 වන නිදහස හෙට සමරන මේ මොහොතේ අපේ පිරිවෙනේ පොඩි හාමුදුරුවරුන්ට නිදහස පිළිබඳව එහි අභිමානය පිළිබඳව වදන් කිහිපයක් ඔබ හමුවේ තබන්න මේ සූදානම. මේ අද දවසේ නිදහස සම්බන්ධව කරන තුන්වෙනි දේශනය. උදෑසනම අපි වැවමහන්දුව වනිගසේකර පාසලේ දේශනයක් සුදර්ශී විද්‍යාලයේ උදෑසන දරුවන්ට දැන් අපේ හාමුදුරුවන්ට. අපේ හාමුදුරුවනේ මට කියන්න මේ දැන් නිදහස සමරනවනේ අපි හෙට. මේ නිදහස කියන්නේ මොකද්ද? කොහොමද අපිට ওই නිදහස දැනෙන්නේ? පන්සල් වලදීත් එහෙම ඇවිල්ලා තියෙනවා හාමුදුරන්ට කියනදී අනේ හාමුදුරනේ මට නම් මේ මුගෙන් කිසි නිදහසක් නැහැ. එහෙම කියනවනේ නේ. මට හාමුදුරනේ මේ මුන් නිසා මැරෙන්නවත් නිදහස නැහැ. එහෙමත් කියන නිදහස ගැන. හොඳනේ මටත් මෙලෝ නිදහසක් නැහැ. ඔය හැමතැනම වැඩ. ඒ නිදහසයි මේ අපි සමරන්න හදන නිදහසයි වෙනසක් තියෙනව නේද? අරක පුද්ගල බද්ධයි. අපි මේ 78 වන නිදහස හැටියට හෙට සමරන්නේ ජාතිය ලාංකේය මාතෘ දේහය අධිරාජ්‍යවාදී හස්තයෙන් මුදවා ගැනීම පිළිබඳව අපට දැනෙන සොම්නස තමයි අපි ඒ සමරන්න හදන්නේ. ඒතකොට නිදහස කියන වචනේ හරි අර්ථගාම්භීරයි. හැබැයි දැන් මම මොනතරම් දේශන දුන්නත් හෙට එළි වෙන පාන්දර ඉඳලා ඊට පහුවෙනිද වෙනකන් ඔය නිදහස ගැන දේශන ඇහුවත් අපිට ඕක දැනෙනවද? නෑ රත්තරන් හාමුදුරනේ. කියන්නේ වචන වාර්තයෙන් අභිමානයක් එනවා හැරෙන්නට සැබෑ නිදහසේ අගය අපිට දැනෙන්නේ නෑ. ඒ නොදැනෙන්න හේතුව එහෙම ප්‍රස්තුතයක්, එහෙම අත්දැකීමක්, එහෙම වපසරියක් මගේ මාතෘ දේහය තුල දැන් නැහැ. ඒ නැති වෙන්නේ අපේ වීරෝදාර මුතුන් මිත්තන්ට පින් සිද්ධ වෙන්න මේ මාතෘ භූමිය උනුන් ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් කරලා අවසන් කළ නිසා. ඒකෙදි අපි පෘතුගීසි, බ්ලන්දේසි, ඉංග්‍රීසි විතරක් නෙවෙයි අපේ රෝහණ පුත්‍රයා ගැමුණු කුමාරය දක්වාම දිව යනවා. අවුරුදු 44ක් එළාර පාලනයෙන් මේ මාතෘ දේහය ගලවගන්නේ මේ තිස්ස මහරාමෙන් ගියපු රෝහණ පුත්‍රයෙක්. ඉංගනතුරු වලගන්බා නිරිඳු, විජේබා නිරිඳු සොලි ආක්‍රමණ වලින් ඒ යුගයන්හි ඔවුන්ගේ කාර්යභාරය මැනවින් ඉටු කළා තියෙනවා. අද නිදහස තුල අපි බරපතල ලෙස සාකච්ඡා කරන්නේ පෘතුගීසින්ටත් ලන්දේසින්ටත් වඩා ඉතා දුර්දශාපන්න අභාග්‍යයකට මාතෘ දේහය ඇදබැද දාපු ඒ ඉංග්‍රීසි පාලනයෙන් මිදීම පිළිබඳව. කන්ද උඩරට නායකයෝ සිංහල නායකයෝ 5 දෙනෙක් එකතු කරගෙන 1815 මාර්තු 3 වෙනිදා
දෙවනිද තමයි නිශ්චිතව වෙන්නේ. එදා දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න ඒ භූමියේ පිටුපස්සට වෙන්න තියෙන මගුල් මඩුවේදී සුද්දට මේ රට ලිඛිතව ලියලා යටත් විජිතයක් බවට පත් කරනවා. අවසන් රජුව තව එකට අත්සන් කරනවා සිංහල නායකයෝ පස් දෙනෙක්. එදා තමයි සිංහල ජාතියේ මල බෙර වැයෙන්නේ. ඒ මොහොතේදී සුදු අධිරාජ්‍ය වෙනුවෙන් පුටුවකට සුදු රෙද්දක් දාලා ඒ පුටුව උඩ අර කිරීටේ කිරුලේ සංකේතයක් තියලා ඒකට තමයි පවරන්නේ මගුල් මඩුවේ සිංහල ගිවිසුමක් සංකරලා. මේ මොහොතේදී මගේ මාතෘ දේහයේ විරාජමාන වෙච්ච ජාතික ධජය ඉංග්‍රීසින් විසින් පහත හෙලනවා. පපුතුරේ කැකෑරන ලේ තවදුරටත් දරා ගන්න බැරි වෙච්ච අපේ වාරියපොළ සුමංගල හාමුදුරුවෝ උනස්සෙන් නැගිටලා ගිහිල්ලා අර ඉංග්‍රීසි ධජය එකවර පහළට දාලා නැවතත් සිංහනාද කරලා අපේ සිංහල ධජය යලිත් ඔසවනවා. තාමත් තොපිට මේ රට යටත් නෑ. තාමත් මේක සිංහල රටයි බොලවුනේ කියලා අභීත සිංහනාදය දෙනවා. එදා තමයි ඉංග්‍රීසින්ට විරුද්ධව පළවෙනි කැරැල්ලේ පළවෙනි වෙඩිමුරේ තියන්නේ සුමංගල හාමුදුරුවෝ. අවුරුදු 3ක් වද වේදනා විඳිමින් අපිරිමිත දුක් ගැහැට විඳිමින් සිංහලය ඉවසනවා. ඉවසීමේ සීමාව පනිනවා 1818. දැන් අපි කියනවා ඔය සුද්ධ හදපු රේල් පාර නිසා තමයි තාම රේල් පාර අපිට. සුද්ධ හදපු ඔය A1 එක කොළඹ නුවර එහෙම. හැබැයි රත්තරම් පොඩි හාමුදුරුවනේ සුද්ධ මග පෙන්නුව එක ඇත්ත. තමන්ගේ රුධිරය දහඩිය අතපය කැප කරමින් වහල්ලුන්ගෙන් වගේ. ඒ කියන්නේ පිට මැදට කසපාරවල් ගහමින් තමයි මගේ ඒ ආදරණීය මුතුන් මිත්තන්ගෙන් වැඩ ගත්තේ. ඒකේ එක තැනක තියෙනවා මේ සතුන්ගෙන් වගේ. එහෙමයි අපේ මිනිස්සුන්ගෙන් වැඩ අරගෙන ওই තත්ත්වයට ඔක හදලා තියෙන්නේ. ඒ කියන්නේ සතියට දවස් 2ක් හෝ 3ක් පාරක වැඩ කරන්න ඕන. මහා කඳු කපන්න ඕන. උන්ට නිදහස කියන දේ තිබ්බේ නැහැ. ඒට හපන් බදු ටික අපේ සුනිල් සර් කියන්නේ ගමේ ගෙදර ඔය සෙනෙහේ පපා සිටි බලු කුක්කට මොන බදු දානේ සුද්දෝ බලු බද්දක් ගැහුවා. ගෙදර බල්ලෙක් හදනවා නම් ආදරයට අපි බඩ්ඩින්ගක් දීලා කොයිතරම් අසරණද වුන්. ඒ බල්ලටත් බදු ගහන තැනට අර තනේ තියෙන කිරි ටිකටත් බදු ගෙවන්න වේවිද අනේ කියලා අහන්නේ. ඒ කියන්නේ මේ මව් කිරි ටිකටත් මුන් බදු ගහන මට්ටමකට ආවා. කියන්නේ මේක දරා ගන්න බැරි තැනක්. වෙල්ලස්ස කියන්නේ මගේ මාතෘ දේහයේ පළතුරු උද්‍යානය. මගේ ජාතියේ ධාන්‍යාගාරය. ඕකේ බිහි වුණා රටට ආදරය කරන පුත්‍රයෝ ටිකක්. අපිට රජෙක් හිටියේ නෑ දැන් ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ. ඔය විල්බාවේදී අපි ගොවි කුලේ ගොවි පුතේ රජෙක් හැටියට අභිෂේක දෙනවා කීර්තිසී වාසලම් කියලා. ඔහුව රජා හැටියට තියාගෙන අපි පළමු කැරැල්ලට පණ දෙනවා. කැරැල්ල ටිකෙන් ටික වේගවත් වෙනවා, ප්‍රවේගකාරී වෙනවා, සුද්දට හිස රදයක් වෙන මට්ටමට. ඔය කුඹුරේ රාළලා අපේ රටේ රාළලා මේ කට්ටියම එකතු වුණා රට වෙනුවෙන්. කැරැල්ල මර්ධනය කරන්න සුද්දා ආණ්ඩුකාරවරු දෙදෙනෙක් යටතේ මහන්සි ගත්තත් මේ ඔළුව උස්සන එක නවත්තන්න බෑ කියලා දැනුණා. ඔවුන් උපාය හෙව්වා. මුලින්ම කරේ මගේ රත්තරන් හාමුදුරුවනේ වෙල්ලස්සය වෙල් ලක්ෂයක් තිබ්බ මේ වෙල්ලස්ස බදුල්ල බණ්ඩාර වෙන වැල්ලවාය ඔය ටිකේ කුඹුරු ටික ගිනි තිබ්බා. ධාන්‍ය ටික ගිනි තිබ්බා. මාස ගණන් කුඹුරු ගිනිපත් වුණා.
වහලවල් සෙවිලි කළ තිබ්බේ ඉලුක් වලින්. තව තිබුණා පිදුරු ටිකක්. අනේ මේවට ගිනි තිබ්බා. වගේ මාතෘ දේහය ගිනි තියන සුද්ධෝ ඒක පසුබට වුණේ නැහැ. අවුරුදු 18ට වැඩි සියලු පිරිමි කපල මැරුවා. දූ දරුවෝ ටික දියණිවරුන් ටික දූෂණය කරා. පුංචි කිරිදරු පැටවු ටික උඩ විසි කළා බයිනෙත්තුවේ තුඩට ගහලා අම්මලගේ ඉස්සරහා මැරුවේ. අනේ අපේ තාත්තල ටික කොහොම හරි අර බබලත් උදවිය. දෙමළ මිනිස්සු මුස්ලිම් ජනතාව වගේ වෙස්වලාගෙන වෙලස්සෙන් පලා යනවා පානම්පත්තුව පැත්තට. මඩකලපුවට අම්පාරට. මේ ඊයේ පෙරේද අපේ හාමුදුරුවෝ කරපු සමීක්ෂණවලදී අපිට හෙළි වෙනවා දෙමළ මිනිස්සු හැබැයි තියෙන්නේ සිංහල වාසගම්. ඒ අර එදා ජීවිත බේරගන්න පැනලා ආපු අපේ සිංහල මිනිස්සු ටික අද දෙමළ ජනතාව එක්ක ජීවත් වෙනවා. මම මෑත භාගයේ ගියාම අපේ හාමුදුරුවනේ පරණගම තාමත් තියෙනවා ඒ යෝධ සියඹලා ගහ. අවුරුදු ගණනාවක් 200ක් 300ක් පැරණි මේ සියඹලා ගහේ බාගෙට මරලා ඒක තමයි වදකාගාරය ඌව පරණගම තිබිච්ච සුද්දන්ගේ. කකුල් දෙකෙන් එල්ලනවා මුළු පළාතටම පේන්න අපේ පිරිමි ටික. දවස් දෙක තුනක් දුක් විඳලා ඔවුන් මියදෙන්නේ. වදකාගාරයක් පවත්වාගෙන තිනවා. ඒ සියඹලා ගහ මුල අදටත් පුදුම ශෝකාකූල මූසල গুপ্ত බවක් තියෙනවා. මියදියපු මිනිස්සුන්ගේ දේහයන් ටික ඔක්කොම දැම්මා වැව් අමුණු වලට. හරක් ටික මරලා මස් ටික කාලා ඉතුරු ටික ඔක්කොම අතුරු බහන් ටික දැම්මා ගංගා ජලයට. වතුර ටික විස වුණා. වතුර ටික පල් වුණා. වතුර ටික ගොහරු පාටට හැදුනා. තවත් තැනක රක්ත රුධිරයෙන් තෙත් වුණා. පානීය ජලය පවා නැති වුණා. ලාංකේය ආර්ථිකයේ කොඳුනාරටි වුන් කැඩුවා. කුෂ්කර්මයේ තිබිච්ච පදනම ඒ කියන්නේ දැනගත්තා මේ බතේ හයිය ඒක නැති කරන්න ඕන් කෙටුම්පත් හැදුවා. එතනින් සාර්ථක වුණා. ඔය මොහොතේදී අපේ මොනරවිල කැප්පිටිපොළ ඔහු සුදු ආණ්ඩුවේ වෙල්ලස්ස බාරව හිටපු ආයුධ සේනාධි සම්පන්න නායකයා. ඔහු එවනවා කැරැල්ල මර්ධනය කරන්න. ඒක ඓතිහාසික සිද්ධියක්. වෙල්ලස්සේදී ඔය අද වගේ අපි සැඟවිලා එහෙම නෙවෙයි. ඔය දන්තුරේ සටන එහෙම අපි අහලා තියෙනවා මුහුණට මුහුණ සටන් කරන්නේ. ලොකු වෙල්යායක් මැදට ආවම එහා කෙළවරින් මෙහාට මෙහෙන් අපේ සේනාව හරි මැදදී දෙගොල්ල ගැටෙනවා. මුහුණට මුහුණ සටන් කරන්නේ. ඒකයි සටන් වල තියෙන භයංකර බව. එහෙම අධිකාරම්තුමා මුහුණට මුහුණ හමු වෙච්ච වෙලාවේ අපේ ස්වදේශීය සිංහලයෝ ඔහුට ආමන්ත්‍රණය කරනවා. අධිකාරම් ඔයා ඉන්නේ වැරදි පැත්තේ. මේ මියදෙන්න ඔයාගේ මිනිස්සු ඔයාගේ ජනතාව වා සැබෑ සිංහලයේ. හැබැයි ඔයා හිටගත්තේ වැරදි තැනක. ඔයා හිටගන්න ඕන මේ මාතෘ දේහය වෙනුවෙන් කියලා කියද්දී ඔහු හදවතින්ම සුද්ධට සේවය කරපු තැනක ඉඳලා නෑ. එදා මගුල් මඩුවේ අස්සම් කරපු අස්සන පිළිබඳව ඔහුට වැඩි දවසක් නොගිහින් ලොකු හිතේ දෙගිඩියාවක් කනස්සල්ලක් තිබ්බා. ඔහු මේ මොහොතේදී යථාර්ථය දකිනවා. හැබැයි ඔහු අදීන මිනිසෙක්. ඒ කියන්නේ සිංහලයෝ නිවටයක් නෙවෙයි කියන එක පෙන්නවා. ඔහුට තිබුණා සුද්ධගේ ආයුධ වලින්ම සුද්ධට ගහන්න. හැබැයි එහෙම තැනකට වැටුනේ නෑ ජාතියක් හැටියට. තමන්ගේ බයිනෙත්තුවත් ආපු සේනාවට ඉංග්‍රීසි සේනාවට බාර දීලා පණිවිඩයක් යවුවා ගිහින් තොපේ මහයොන්ට කියාපියව මම අරගලයේ එක්ක එකතු වුණා කියලා. සුද්දාට හිතා ගන්න බැරි වෙනවා කම්පිත වෙනවා. කියන්නේ මෙයා යුද්ධයේ අතිශය දක්ෂයෙක් සිංහල සේනාවට එකතු වීමත් එක්ක. කේදේ තියෙන උතන අදටත් මගේ රත්තරන් හාමුදුරුවනේ මේ රටේ පාවා දෙන්නෝ ඉන්නවා. අදටත් රට ඇතුලේ දේශද්‍රෝහීන් බිහි වෙනවා. එදත් එහෙමයි.
අර ගොවි කුලේ පුතෙක් ගොවි පුතෙක් අපි විල්බාවේදී රජෙක් කරා කියලා උඩරට රදලයන්ට රිදුණා. රදලයන්ගේ මේ රාජ්‍යත්වයේ මිදිලා සාමාන්‍ය ගොවි පුතෙකුට ආපු එකට ඒකට පලිය ගන්න සටන පාව දුන්නා. උඩරට රදලයෝ ටික අධිකාරම්තුමා ඉන්න මේ මොනරවිල කැප්පිටිපොළල ඉන්න නායකයෝ ඉන්න තැන් පිළිබඳව ඔත්තුව දුන්නා. අනේ සිංහල සේනාවත් එක්ක වට කරලා අල්ලගත්තා. ඒ කියන්නේ සිංහල ජාතියේම අත්උදව්වෙන් තමයි අපේ ඓතිහාසික සටන ආපස්සට හැරෙන්නේ. මොනරවිල කැප්පිටිපොළ දලදා මාලිගේ බෝගම්බර පිට්ටනියට අරන් යනවා. මඩුගල්ල එහෙම බියෙන් වෙවුලනවා. දන්නව දැන් මරන්න හදන්නේ නඩුව හලිවරයි. මරණ හැටි බලන්න සුද්දු ටික පහත මාලේ ඉන්නවා උඩට ගෙනල්ලා. එලාවේ කැප්පිටිපොළ ප්‍රතාපවත් පිරිමියෙක් විදියට වීරෝදාර රණවිරුවෙක් විදියට ඉදිරියට ගිහින් ගහලයට කියනවා මම තුන් පාරක් දලදා හාමුදුරුවෝ දිහාට හැරිලා ඉතිපිසෝ ගාථාව කියලා ඉවර වෙලා තුන්වෙනි අවස්ථාවේ අරහන් කියලා කියද්දිම තොගේ කඩුවෙන් මගේ මෙන්න මෙතෙන්ට හරියට බෙල්ලේ පිටිපස්ස පෙන්නවා මෙතෙන්ට ගහපන් ගහලේ කියලා. ගහලය බය වෙලා. දැන් ඇත්තටම හිතන්න හාමුදුරුවෝ දැන් අපි තව තප්පරයකින් මරනවා. එතකොට ඒ මරණ මිනිහා මරන්න ඉන්න කාට උපදෙස් දෙනවා කියන්නේ. ඒක බය වෙලා මේ සිංහනාදය හමු කිව්ව විදියටම ඔහු ප්‍රාර්ථනාවක් කරා ජාතිය වෙනුවෙන් ජීවිතේ පුද දෙන මම යලිත් හිමාලයේ ඉපදේවා අවසන මම නිවන් දකින්වා කියලා ප්‍රාර්ථනාවෙන් ඇතුව බුදුන් නැමදලා අරහන් කියද්දිම වෙවුලන දෑතින් ගහලයා වදකයා ගහනවාසිපත් පාර. හැබැයි ඒක වදින්නේ මෙන්න මේ වගේ ගෙලේ එක් පසකට විතරයි. ලේ වැగిරෙනවා. වැగిරෙද්දිත් ඔහු හිසෝසවල ගහලයට කියනවා මෙතෙන්ට ගහපන් කියලා හරියට ආයතන පෙන්නනවා. අරු මරු විකල්ලෙන් දෑතම බදලා අරගෙන කැප්පිටිපොළගේ හිස වෙන් කරනවා. විශ්වාස කරන්න රත්තරන් හාමුදුරුවනේ සුද්දගේ පොතේ තාමත් මේ සටහන තියෙනවා. ගෙල කැපිලා පැත්තකට හිස වෙන් වෙච්ච කැප්පිටිපොළ තමන්ගේ කය ඔසවගෙන මෙහෙම නැගිටිනවා. හිතන්න එහෙම මිනිස්සෙක් දැක්කම අපි බය නොවේදිද කියලා. සුද්ද බය වෙලා දුවනවා. මෙහෙම කැප්පිටිපොළ සුද්දට පේන්න අඩි 2-3 ඉදිරියට එනවා. සුද්ද බයේ දුවනවා. එක සුද්දෙක් දිව්වේ නැහැ. ඔහු සිවුම් ලෙස නිරීක්ෂණය කරා. ඒ ආපු වෛද්‍යවරයා ආණ්ඩුකාරවරයට කිව්වා මෙයා සුවිශේෂී. මට මෙයාගේ හිස ඕන එංගලන්තයට ගෙනියන්න කියලා. අනේ කැප්පිටිපොළගේ හිස එංගලන්තේ එඩින්බරෝ නුවර කපාලා විශ්වවිද්‍යාලයේදී පරීක්ෂණයට බඳුන් කරනවා. බඳුන් කරද්දී රත්තරන් හාමුදුරේ වර්ණ දේහවල තියෙන පුදුමාකාර දෙයක්. ඔය විද්‍යාව කරනකොට අපිට අහු වෙනවා ඔය ගැහැණිය කියන්නේ XX X දෙකක්. පිරිමිය කියන්නේ XY වර්ණ දේහවල. හැබැයි කැප්පිටිපොළ අධිකාරම්ගේ තිබුණේ XYY Y දෙකක්. ඒ කියන්නේ අර සුපර් ෆීමේල් කියන එක. වීරත්වයේ පිරිමියෙක් කියන විදියට තමයි ඔහුගේ වර්ණ දේහ පිහිටලා තිබුණේ. ඒක පරීක්ෂණයේ දොක්කු වෙනවා. එහෙම නැතුව සාමාන්‍ය පිරිමියෙකුට නම් පරම මරණයට මුහුණ දෙන්න බෑ. තමන්ගේ කය හිස නැතුව කවන්දය අඩි 2-3ක් සුද්ද ගිදිරියට ගමන් කරන්න බෑ. එහෙම වීරෝදාර පුත්‍රයෝ හිටපු පින්බිමක් මේක. අපි 1948 යලිත් ඒ හිස් කබල ගෙන්නලා දලදා මැදුරට ඉදිරිපසින් ප්‍රතිමාව හදලා වීර කැප්පිටිපොළ මහාධිකාරම්තුමාගේ හිසෙහි තැන්පත් කරනවා. අප
අපේ හාමුදුරුවෝ දළදා වඳින්න නුවර ගියාම ඒ එන ගමන් මම කියන්නේ වැන්දට පව් නෑ ඒ උත්තරීතර ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයට මාතෘ දේහය වෙනුවෙන් එහෙම ජීවිත පරිත්‍යාග කරපු උත්තමය හිටපු රටක් මේක. ඕක ඉංග්‍රීසියෙන් අවසන් වුණේ නෑ අපේ ඔය වීරයෝ බිහි වෙච්ච එක. අපේ හාමුදුරුවෝ අපි අලිමංකඩ යද්දී අපි දකිනවා එවැරිම වීර පුත්‍රයෙක් හමුදා කඳවුරේ 500ක් 700ක් විතර තමන්ගේ වීරෝදාර සෙබළු අනේ අර හසලක ගාමිණී ඉස්සරහම ගේට්ටුවේ මුර කරේ රෑ 2ට විතර ඔහුට පේනවා එනව බුල්ඩෝසරයක්. ඔහු ඈත ඉඳන් මේක නවත්තන්න උත්සාහ කරා. අර උඩ කුළුණෙන් හොදට බඩ ගාලා බහිනවා. නවතින පාටක් නැහැ. මීටර් 200ක් වගේ කැම්ප් එකට තියෙනවා. කැම්ප් එකේ තමන්ගේ සොයුරු ටික නිදි. මේ ඔවුන්ගේ ජීවිතම ඔහුගේ අතේ තියෙනවා. අංශ ප්‍රධානීන්ට කතා කරලා මෙහෙයුම් නිලධාරීන්ට කතා කරලා උපදෙස් ගන්න තරම් වෙලාවක් නැහැ. පළවෙනි බැරැක්කේ කඩාගෙන එනවා බුල්ඩෝසරේ. ඔහුට තවත් වෙලා හිතන්න තිබ්බේ තමන්ගේ කැම්ප් එක බේරන්න. තමන්ගේ සොහොයුරෝ බේරන්න. දෙපාරක් හිතුවේ නෑ මේ පුත්‍රයා අතට අහුවෙච්ච බෝම්බ ටික අරගෙන පැන්න අපේ හාමුදුරනේ අර බුල්ඩෝසරේට. අර බුල්ඩෝසරේ බෝම්බ රැගත් බුල්ඩෝසරයක් කොහේ හරි ගෙනල්ලා හැප්පුවම පුපුරලා මුළු කැම්ප් එකම විනාශ කරන්න LTT ත්‍රස්තවාදීන් විසින් එවපු එක. මං කියන්නේ එහෙම වීර පුත්‍රයෝ බිහි වුණා. ඒ අපේ පුත්‍රය ගැන බලද්දි හසලක බදුල්ලේ මහියංගල පාරේ අර LTT එකෙන් එවපු සොල්දාදුව පස්සේ පරීක්ෂණ කරද්දි පේනවා පුතේ. ඒ ඩ්‍රයිවර්ගේ සුක්කානමට අත් දෙක තියලා ඒ අත් දෙක වෑල්ඩින් කරලා තමයි එවල තියෙන්නේ. ඒ කියන්නේ ඔහු මිනිස්සේ මැරෙන බව දැනලා පැත්තකට පණී කියන බයට තමයි අත් දෙක වෑල්ඩින් කරලා එවල තියෙන්නේ. හැබැයි අපේ පුත්‍රය එහෙමද? තමන් මේ දැන බව මෙරිත්ති තමන්ගේ අම්මා අප්පච්චි සිහි වෙද්දී සහෝදර රණවිරු ටික බේරගන්න ජීවිතේ පරිත්‍යාග කරා. මම මේ කියමින් ඉන්නේ අපේ හාමුදුරනේ 1818 1990 ගණන් වලත් එහෙම වීරයෝ මේ මාතෘ දේහේ බිහි වුණා. අන්න එහෙම විරුවන්ගෙන් සැදුම්ලත් නිදහසක් තමයි අපි හිත සමරන්නේ. එතකොට දැන් වෙන ප්‍රශ්නේ දැන් නිදහස ලැබිලා ඉවරයි. දැන් අපිට ජාතික වීරයෝ වෙන්න බැරිද? කියන්නේ දැන් යුද්ධෙත් නැහැ, පෘතුගීසිත් නැහැ, ලන්දේසිත් නැහැ. ඒක අපි කොහොමද දැන් ජාතික වීරයෝ වෙන්නේ? වෙන්න පුළුවන් හොඳම මඟ අපිට තියෙනවා රත්තරන් හාමුදුරුවනේ. ඔබ දැනටත් වීරයෙක් තමයි. ඔය සිවුරු දරාගෙන මේ කෙලස් ටික තවමින් ඔබ මේ ගෙවන්න වීරවරයෙක්ගේ චරිතයක්. හැබැයි ඔක ජාතික වීරයෙක් වෙන්න අපිට පුළුවන් මේ අධ්‍යාපනය ඇතුලේ. අපිට නිදහස් අධ්‍යාපනයෙන් වීරයෝ රටට ඕන මොහොතක්. ඒ අවශ්‍ය වපසරිය හැදිලා තියෙනවා. පහසුකම් ටික හැදිලා තියෙනවා. ඔබ වෙනුවෙන් ජාතික විශ්වවිද්‍යාල 15,16ක් බලා සිටිනවා. ඒ වෙනුවෙන් අද දවසේ ඉඳලා මහන්සි වෙලා ජාතික වීරයන්ගේ ලැයිස්තුව අපි ප්‍රඥාවන්තයන්ගෙන් පුරවන්නට අවකාශ ඔබට උදා වේවා යන ප්‍රාර්ථනාවෙන් මම නිහඬ වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.